අද මම ගෙනාවේ ලෝකේ පුරාම ජනප්‍රිය වුණ කෝපි ෆේෂියල් එකක් ගෙදරදීම හදාගන්න ආකාරයයි. ඔයාලට මේ වීඩියෝ එක බලලා ගෙදරදීම ෆේෂියල් එකක් කරගන්න පුළුවන්. දැන් කාලේ තියෙන ප්‍රශ්නත් එක්ක සැලූන් එකට යන්න බැරි වෙනවනේ. ඉතින් ඒ නිසා ගෙදරදීම ස්වභාවික සත්කාර වලින් ඔයාව ලස්සන කරන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. දැන් බලමු අපි කෝපි ෆේෂියල් එක හදාගන්න ආකාරය. පිරිසිදු භාජනයකට කෝපි කුඩු සහ කෝමාරිකා ජෙල් ටිකක් දමා මිශ්‍ර කර ගන්න මේ විදියට. දැන් ක්ලෙන්ස් එක අරගෙන ඔයාගේ මූණේ ආලේප කරගන්න. ලොකු ගණන් දීලා ක්ලෙන්ස් එකක් කරනවට වඩා මේ විදියට ස්වභාවික ක්‍රීම වලින් ක්ලෙන්ස් එකක් කරගන්න එක කොච්චරනම් වටිනවද අපි. තවද මේ ක්ලෙන්ස් එකට පුළුවන් ඔයාගේ මුහුණේ තියෙන අඳුරු බව ඉවත් කර දීප්තිමත් කරන්න. දැන් මේ විදියට පුළුන් කෑල්ලක් අරගෙන ක්ලෙන්ස් එක ඉවත් කරගන්න. දැන් බලමු ස්ක්‍රබ් එක කරන්නේ කොහොමද කියලා. කෝපි සහ සීනි ස්වල්පයක් දමා මේ විදියට මිශ්‍ර කරගන්න. මේ විදියට කෝමාරිකා කෑල්ලක් අරගෙන මූණේ ආලේප කරගන්න. මේ තියෙන කුණු දුහුලි ඉවත් කරනවා වගේම කුරුල්ලෑ පාලනය කරගන්න පුළුවන් මේ ස්ක්‍රබ් එකෙන්. මුහුණ පිරිසිදු කරගන්න. කෝපි පැක් එක පිරිසිදු භාජනයකට කෝපි කුඩු එකතු කරගන්න. දැන් කඩල පිටි ස්වල්පයක් එකතු කර යෝගට් හැඳි 2ක ප්‍රමාණයක් එකතු කරගන්න. ඉන්පසු දෙහි බිංදු 2ක ප්‍රමාණයක් එකතු කර මේ පැණි ස්වල්පයක් මේ විදියට එකතු කර මිශ්‍ර කරගන්න. ලොකු ගණන් දීලා ෆේෂියල් එකක් කරන්න දැන් ඔයාලට සැලූන් එකට යන්න ඕන නැහැ. ගෙදර ඉඳන්ම ස්වභාවික ක්‍රමයට ෆේෂියල් එකක් කරන්න දැන් ඔයාලට පුළුවන්. ඉතින් තවත් බල ඉන්න එපා. මේ වීඩියෝ එක බලලා ඔයත් try කරලා බලන්න ෆේෂියල් එකක් ගෙදර ඉඳන්ම හදාගන්න. මේ විදියට මිශ්‍රණය ආලේප කර විනාඩි 20ක පමණ කාලයක් තබා මූණ සෝදා පිරිසිදු කරගන්න. ඔයාලත් මේ ෆේෂියල් එක කරලා රිසල්ට් එක පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න.